හායි ළමයි කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඉන්නව නේද? මං අද ලෝන් වීඩියෝ එකක් මේ විදියට ගේන්න හිතුවේ. මම ෂෝට් වීඩියෝ එකක් දාලා තිබ්බා අයිස් වෝටර් ගැන. ඉතින් ඒ වීඩියෝ එක ලක්ෂ 4කට අධික ප්‍රමාණයක් views ගිහලා තිබ්බා. ඒකේ ගොඩක් කමෙන්ට් තිබ්බා. වීඩියෝ එක බලපු කමෙන්ට් කරපු හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් මං ඒකේ රිප්ලයි වීඩියෝ එකක් විදියට තමයි මේක ගේන්නේ. ඉතින් අද අපි යමු වීඩියෝ එකට. ඉතින් මං ඒ වීඩියෝ එකට යූස් කරලා තිබ්බේ අයිස් වෝටර්. අයිස් වෝටර් තමයි මම යූස් කරලා තිබ්බේ. ගොඩක් අහලා තිබ්බා මං ඒකට අයිස් කැට ගත්තද අයිස් වෝටර් ගත්තද කියලා. ඉතින් මං ඒකට යූස් කරලා තිබ්බේ අයිස් වෝටර්. ඒ වගේම ගොඩක් කට්ටිය අහලා තිබ්බා අයිස් කියුබ් ගත්තාම මොකද වෙන්නේ? ගෑවුවාම මොකද වෙන්නේ? ඕකෙන් මූණ ග්ලෝ වෙනවද? ඒ වගේම ගොඩක් අය ඒගේ ප්‍රතිඵල ගොඩක් හොඳයි කියලත් කමෙන්ට් දාලා තිබ්බා. ඉතින් මං හිතුවා ඒ ගැන ඔය විදිහට වීඩියෝ එකක් ඔයාලට ගේන්න. ඔයාලා මේ අයිස් කියුබ් සත්කාරය කරන්න කලින් හොඳට අත් එක පිරිසිදු කරගෙන ඒ වගේම මූණත් හොඳට ෆේස් වොෂ් එකකින් හරි නැත්නම් ක්ලෙන්සර් කරලා හරි හොඳට පිරිසිදු කරලා තමයි අපි මේ අයිස් කියුබ් සත්කාරය කරන්න ඕනේ. මේකෙන් මේක කරපුවාම අපේ මූණ මාරම ග්ලෝ එකක් එනවා. පිම්පල්ස් තියෙන කෙනෙක් නම් මේක දවසක් කර දවසක් දවස් 7ක් වගේ කාලයක් පාවිච්චි කරද්දී ඔයාටම බලා ගන්න පුළුවන් පිම්පල්ස් අඩු වෙන විදිය. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මගේ මූණේ පිම්පල්ස් ගොඩක් තිබ්බ කෙනෙක් තමයි. ඉතින් මම හැමදාම කරේ පිම්පල්ස් ආපුහාම මගේ මූණ අයිස් වෝටර් වලින් හොඳට සෝදපු එක තමයි. අනිත් කාරණාව තමයි අයිස් කියුබ් එකක් අරගෙන ඒ අයිස් කියුබ් එක හොඳට ඒ ගෙඩිය පිම්පල්ස් එක තියෙන තැන තියාගෙන ඉඳලා ටිකක් වෙලා ඒ කියන්නේ ගොඩක් වෙලා තියන් ඉන්න හොඳ නැහැ. මොකද එතකොට අපේ හැමට ඩැමේජ් වෙනවා. ඔයාලා පිම්පල්ස් එකට යූස් කරපු අයිස් කැටේ මුළු මූණටම යූස් කරන්නත් යන්න එපා. ඒකට ඔයාලා වෙනම අයිස් කැටයක් අරගෙන මූණටම යූස් කරන්න. අනිත් කාරණාව තමයි අයිස් කැට යූස් කරපුවාම මොකද වෙන්නේ කියලා අහලා තිබ්බානේ. සමහර අයගේ ස්කින් එක ටයිප් නේ. එතකොට සමහර අයට ඒ ස්කින් එක රතු වෙන්න බලනවා, ඩැමේජ් වෙන්න බලනවා. එහෙම වගේ ගොඩාක් ප්‍රශ්න වෙනවා. ඉතින් මම නම් පර්සනලි යූස් කරන්නේ අයිස් වෝටර් තමයි. මොකද මම කලින් අයිස් කියුබ් යූස් කරා. එතකොට මගේ හැම ගොඩක් ඩැමේජ් වුණා. ඒක නිසා මම අයිස් වෝටර් තමයි යූස් කරන්නේ. මොකද එතකොට මගේ හැම ගොඩක් ග්ලෝ වෙනවා. හැමට ගොඩක් බෙනිෆිට් හම්බ වෙනවා. ඒ වගේම පාටි එකකට වගේ යන්න කලින් අපි අයිස් වෝටර් වලින් මූණ හොඳට සෝදපුවාම අපිට ඒ මේකප් එකක් හොඳට මූණට අල්ලනවා. ඒ වගේම මාරම පෙනුමක් තමයි හම්බෙන්නේ එකේ. ඔයාලත් ඒ විදිහට try කරලා බලන්න. ඇත්තටම මාරම හොඳයි ළමයි මේ අයිස් වෝටර් එක. ඒ කියන්නේ මම පර්සනලි යූස් කරන නිසා මම දන්නවා ඒකේ රිසල්ට් එක ඒ තරම්ම හොඳයි. මේ තියෙන්නේ ළමයි අයිස් කියුබ් කැටයක්. මේ අයිස් කියුබ් කැටේ මේ විදියට ගාපුවාම මගේ මූණ නම් ගොඩක් රතු වෙනවා. රතු වුණාට ටිකක් වෙලාදී මේක හරියනවා. ඒ වුණාට මගේ හැම නම් ගොඩක් ඩැමේජ් වෙලා කියලා මට ඒක පර්සනලිම දැනෙනවා. හැම ගොඩක් ඩැමේජ් වෙලා කියලා මට මේක දැනෙනවා. ඒ කියන්නේ හැම ඒ තරම්ම රතු වෙලා බලන්න මේ මගේ මූණ බලන්න ළමයි ඒක ඇල්ල එහෙම පිටම රතු පාටට පේනවා. මට නම් අයිස් කියුබ් එච්චරම හොඳ නෑ. ගොඩක් අය පාවිච්චි කරන අයිස් කියුබ්. ඉතින් අයිස් කියුබ් හොඳයක් තියෙනවා. හොඳ නැති ස්කිනුත් තියෙනවා. ඉතින් ඔයාලට කැමති දෙයට යූස් කරන්න පුළුවන්. අනික ඔයාලා අයිස් කියුබ් යූස් කරනවා නම් අයිස් කියුබ් කැට අයිස් කියුබ් එක කොටන් සාමාන්‍ය රෙදි කෑල්ලකට තියලා වගේ මූණට යූස් කරනවා නම් ගොඩක් හොඳයි. මොකද එතකොට ඔයාලගේ ඩැමේජ් වෙන ප්‍රමාණය අඩු වෙනවා. නැත්තම් කෙලින්ම මේ විදිහට කරපුවාම මූණ ගොඩක් රතු වෙන බලනවා. බලන්න මගේ මූණ ගොඩක් රතු වෙලා තියෙන්නේ.
බලන්න මගේ මූණ අර පැත්ත අර අයිස් කියුබ් එක තියුප් පැත්ත හොඳටම රත් වෙලා තියෙන්නේ. මම මේ පැත්තට තමයි මේ ගොඩක්ම මේ අයිසෝට එක යූස් කරේ. ඒ පැත්ත රත් වෙලා නැහැ, කිසිම ඩැමේජ් එකක් වෙලා නැහැ. ඇත්තටම අයිස් වෝටර් එක ගොඩක් හොඳයි ළමයි. බලන්න මගේ මූණ මාරම ක්ලියර් වෙලා. ඔයාලා මේක මෙහෙම වතුර අයිස් වෝටර් ගෑවට අයිස් වෝටර් එකේ වතුර ටික මූණට වෙරණකන් තියාගන්න, අයින් කරන්න නැතුව. ඉතින් මේ විදිහට තමයි ඔයාලට කරන්න තියෙන්නේ. ඔයාලා මේක try කරලා බලන්න. try කරලා බලලා මට ප්‍රතිඵල කියන්න. ඉතින් ඔයාලගේ reply video එකක් තමයි මම අද ඔයාලට ගෙනාවේ. මොකද ඔයාලා මගෙන් අහලා තිබ්බා මේක කොහොමද අක්කී කියලා ගොඩක් අය ගොඩක් ප්‍රශ්න අහලා තිබ්බා. ඒක නිසා තමයි මම ඔයාලට මේ විදිහට reply video එකක් ගෙන්න හිතුවේ. ඉතින් එහෙනම් ඔයාලා try කරලා බලලා මට result එක කියන්න. එහෙනම් මම අදට ගිහින් ඉන්න. ආයෙත් අලුත් video එකකින් හම්බෙමු.